ඩොක්ටර් මම යාළු වෙලා ඉන්න කාලේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක නිතරම ප්‍රොස්ටිනෝ බිව්වා. දැන් මං බඳින්න යන්නේ. ළමයි හදද්දි ප්‍රශ්නයක් වෙයිද? ඇන බොන්න ඕන ප්‍රශ්නයක් ඇත්තටම ඒක තමයි. දැන් ඔතන ඇත්තටම ප්‍රශ්න ගැන බ්‍රෑන්ඩ් නේම් එකක් අපිට වඩා අපි ඔකට යූස් කරමු. අපි ඔකට කියන්නේ ඉමර්ජන්සි කොන්ට්‍රසෙප්ටිව් නැත්නම් මෝර්නින් ආෆ්ටර් පිල් කියලා අපි ඔකට කියන්නේ. ඉතින් මෝර්නින් ආෆ්ටර් පිල් එකේ තියෙන්නේ අර හෝමෝන අධික ප්‍රමාණයක් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අධික ප්‍රමාණයක් අපි එක සැරයකට දෙනවා. එතකොට අර කලලයක් පිළිසිඳ ගත්තත් ඒක ඒ වෙලෙම ගැලවිලා යන්න තමයි ඔක දෙන්නේ. ඒත් වීමකින් පැය 70ක් ඇතුළත වගේ ගත්තොත් ඔක හරියයි කියලා තමයි කියන්නේ. වෙලා තියෙන්නේ ඕක ඉමර්ජන්සි එකට ගන්න එක. දැන් ඔතන වෙලා තියෙන්නේ රද්දියා මේ බයිට් එක ඩයට් එක වෙන එකනේ. ඒක ඉඳලා හිටලා බොන එක හැමදාම බොන්න ගියාමත් ප්‍රශ්නයක් වෙනවා. ඇල්කොහොල් වලටත් එකයි ඕකටත් එකයි. ඉතින් ඒ වගේ හයි ඩෝස් හෝමෝන් එකක් රෙගියුලර්ලි ගන්න ගියාම ඔය හෝමෝන්ස් වලින් පාලනය වෙන්නේ අපේ ඔසප් චක්‍රය. ඉතින් ඔසප් චක්‍රය හය පාරකට යන්න පුළුවන්. හරියට ඒක වෙලාවට කියන්නේ වෙන මෙකැනිසම් එක අවුල් යනවා. අපි ඒක ඉන් බිට්වීන් නැවැත්තුවාම ඔය වගේ හයි ඩෝස් හෝමෝන් එකක් දීලා. ඉතින් ඕක හරිම කොමන් ප්‍රශ්නයක්. දකිනවා ගොඩක් අඩු වයසේ ගැහැණු ළමයි මේ ඔය මම අර කලින් කිව්වා වගේ තමන්ගේ සෙක්ස් ලයිෆ් එක කළමනාකරණය කරගන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ටම truthful නැහැ about how often you have sex. ඉතින් ඊට පස්සේ නිකන් උනාට පස්සේ මහ ලොකු සර්ප්‍රයිස් එකක් වගේ බුදු අම්මෝ දැන් මෙහෙම දෙයක් වුණා. දැන් මං MK කියලා ඉල්ල ගන්නවා morning after pill එක. ඉතින් ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ ඕක ගන්න එක හරිම dangerous. ඉතින් අර මං කිව්වා වගේ තමන්ගේ cycle එකට permanent damage එකක් වුණත් වෙන්න පුළුවන්. එතකොට ඔය ජීවිතයෙන් මිදිලා දැන් මැරි කරාම ඊට පස්සේ මැරි කරද්දී පස්සේ ඇත්තටම තමන්ගේ පවුල plan කරන්න ඕනේ. හැබැයි menstrual cycle එක ඩැමේජ් වෙලා නම් හරියට වෙන්නේ නැත්නම් ඊළඟට ඕවර් එකක් එල්ඩිම්බ කෝෂ වලින් එන්නේ නැත්නම් අපිට දරුවෙක් හම් වෙන එකත් ඒ chance එකටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකයි අපිත් ඇඩ්වයිස් කරන්නේ හරියට කොන්ට්‍රසෙප්ටිව් මෙතඩ් එකක් පාවිච්චි කරන්න. ඉමර්ජන්සි කොන්ට්‍රසෙප්ෂන් කියන්නේ ඉමර්ජන්සිස් වලට තියෙන්නේ. ඒ කියන්නේ වෙන කිසිම විකල්පයක් නැති වෙලාවට ගන්නවා මිසක් තමන් සෙක්ස් කරන හැම සැරේටම ගන්න